හොයලා දෙන්න. එකක් අද රටේ විශාලම ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ණය. පොලියයි වාරික ගෙවීම. අපේ ආදායම් තුනේ කෝටි 70500යි. ණය පොලිය හා වාරිකය ගෙවීම 800 ඔව් කෝටි 82500යි. මේක තව වැඩි වෙනවා. 2012 දී HSBC ණය වෙනකොට අපේ ණය ගෙවන එක 50%කින් වැඩි වෙනවා. ආණ්ඩුවේ ආදායම 50%කින් වැඩි වෙන්නේ නැහැ. ඒක තවත් කපන්න වෙනවා. ඒනව තමයි IMF ගිවිසුම හැදුවේ. අපි ඒක අතහැරලා අලුත් ගිවිසුමකට යනවා IMF එක එක්ක. වියදම් කපල වැඩක් නැහැ සංවර්ධනය නැත්තම් දුප්පත්කම දිනුදුකම අවම කරන්නේ නැත්නම් එතෙන්ට යනවා. ඒකම මේ ණය විදේශ ණය වලින් වැඩි කොටසක් තියෙනවා මේ අපේ මිත්‍ර රටවල් වලින් අපි ගත්තේ දීර්ඝකාලීන ලිහිල් කොන්දේසි ණය. එයාට කියනවා අවුරුද්දක් දෙන්න මේවා නොගෙවයි ඉන්න. විදේශ වාණිජ බැංකු වල ණය නීති විරෝධීව අරගෙන තියෙනවනම් අපි ඒවා පිළිගන්නේ නැහැ. නීතියට අනුකූලව අරගෙන තියෙනවනම් ඒ මුදල් නාස්ති කරලා තිබුණත් අපිට ගෙවන්න වෙයි නාස්ති කරපු අයට මෙහි දඬුවම් කරද්දී. ඒක නීති අනුකූල නොවනවනම් අපි කියවන්නේ දැනටම අපි දැනුම් දීලා තියෙනවා HSBC බැංකුවට. HSBC බැංකුව වාගේම මේ සිංගප්පූරු මූල්‍ය අධිකාරියට ඒ ණය ඒ බැඳුම් කරේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව සම්මත කරපු එකක් කියලා. ඉතින් මේගොල්ලෝ ඇස් අරගෙන මෙතෙන්ට ගියේ. ඇස් අරගෙන යන මිනිස්සුන්ට ඊට පස්සේ කියන්න බෑ. අඩු ගානේ අපිට ලිපියකින් ලියලා අහන්න තුන අපෙන් මොකද්ද වැරද්ද කියලා. ඒක ඇහුවේ නැහැ. ඉතින් අපිත් නීතිය බලලා මේ වැඩේ කරලා තියෙන්නේ. ඊළඟට දූෂණය, නාස්තිය අපි අඩු කරන්න කියලා ඉන්නේ. ඒ වැඩ කටයුතු කරන්න. අපිට නිල නොලත් ආර්ථිකයෙන් උත් ආදායම් ලබා ගන්නට මාර්ග අපි හොයාගෙන යනවා. ඒකම රටේ ආර්ථිකය නැගලාම ආයෝජන එනකොට අවුරුදු අවසාන වෙනකොට තවත් මුදල් වැඩි වෙනවා. අපි බලන්නේ බැංකුවල තියෙනවා කුඩා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක්. ණය ගෙවා ගන්න බැරුව. සමහර අය ඉඩම් දීලා තියෙනවා. ඒ ඉඩම් වල මිල අඩු උනේ නිසා. දැන් කියනවා ඒක මදි කියලා. සමහර ඒවා කැඩිලා ඒවට අපිට ආධාර කරන්න බෑ. ඉතින් අපි බලන්නේ ඇමරිකාව කරා, ජර්මනිය කරා, අනිත් රටවල් කරා වාගේ මේ ණය බොල් ණය නේද කියන්නේ. ඒ ණය ටික non performing loan බොල් ණය නැත්තම් කරදර වෙලා තියෙන ණය troubled assets කියලා කියනවා වාස්තවම. ඒ ඔක්කොම අපි මහා බැංකුවට අරගෙන එතනින් සහතික නිකුත් කළා. එතකොට බැංකුවේ තියෙන බොල් ණය ප්‍රමාණය නැති වෙනවා. එක කොන්දේසක ආපහු මිල දෙන්න ණය දෙන්න ඕන. අනික පොලිය අඩු කරන්න ඕන. අද මේ පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්ද කාටවත්? අපි මේවා හරියට ක්‍රියාත්මක කළා. ඒ සමාගම් වලට අවස්ථාව දීලා ඊට පස්සේ අපිට ලැබෙන එකෙන් අපේ දුන්නේ මුදල ආපහු ගත්තොත් නැත්නම් කොටස් ආපහු ගත්තොත් ආණ්ඩුවට අවුරුදු 2-3කින් හම්බ වෙනවා මේ ලාභයක්. මේ හුඟක් ඒවා ඇත්ත වශයෙන්ම දීලා තියෙන දේපොළ සාමාන්‍ය වෙළඳ පොලේ මිලට ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. අපිට දෙන අවුරුදු 2-3ක් ඉන්න. ඒ කාලේදී ආර්ථිකය නැගලා එනවනේ. රැකියාව එනවනේ. ඒ කරන ගමන් සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වෙනුවෙන් අපි වෙනම ණය. මෙතන තියෙන්නේ ආර්ථිකය නග්ගලා ගන්න. ඔක්සිජන් දීලා මදි. දැන් දුවවන්න ඕනේ. ඒක අපිට බාර දෙන්න. අපි ඒක කළා දෙන්න.